ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඔයාලව මගේ YouTube channel එකට අද කොහොමද මම මගේ දවස ගත කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ ලෑස්තිය. අද ඉතින් බදාදා දවසක් නිසා ඉස්කෝලෙත් නිවාඩු නිසා නැගිට්ටි පොඩ්ඩක් තවල් වෙලා මේ උදේම ලෑස්ති වෙන්නේ මම හාල් ටිකක් සෝදලා ලිපේ තියාගන්න. අද ඉතින් ඉස්කෝලේ යන්නේ නැති නිසා මම රයිස් කුකර් එක පාවිච්චි කරන්නේ නැතුව දර ලිපේම කෑම ටික හදා ගන්න ඕනේ කියලා හිතුවා. මේ දවස්වල ඉතින් හැම අතින්ම කරදරනේ, පෙට්‍රල් ඩීසල් නැහැ. ඒ වගේම ඉතින් කරන්ට් එක නිතර කපනවානේ. මම ඉතින් ගොඩක් වෙලාවට ඉවරයක් තියනවා නම් දර ලිපියම තමයි කෑම ටික හදාගන්නේ. ඒත් එක්කම ඉතින් දැන් ගෑසුත් හොයාගන්න හරිම අමාරුයිනේ. අද ඉතින් මම හදාගන්නේ රතු කැකුළු හාලි බත් ටිකක් වියලා, පරිප්පු ටිකක් කිරට හදලා, කෙලවල්ල මාළු ටිකක් ඇඹුලට හදාගෙන පොල් සම්බෝලයක් මිරිස් ගලේ අඹරලා උදේ කෑම එක රසට කන්න තමයි හිතාගෙන ඉන්නේ. මට ඕනි කරන විදිහට අලුතෙන් දර ලිපත් හදාගත්තු නිසා දැන් ඉතින් මම ගොඩක් ආසාවෙන් තමයි දර ලිපේ හදන්නේ. ඉදිරියට මෙතන තව ටිකක් වෙනස්කම් කරන්න හිතාගෙන ඉන්නවා. මම පෙන්නන්නම්කෝ ඔයාලට. වීඩියෝ කරගන්න ඉඩක් ලැබුණා. පොල් අත්තක් හොඳට අවුවට දාලා වේලලා ගත්තාම දර ලිප පත්තු කරගන්නවා කියන්නේ ඉතින් මහා අමාරු දෙයක් නෙමෙයිනේ. මම ඉතින් මේ විදිහට තමයි දර ලිප පත්තු කරගන්නේ. හොඳට ඇවිලෙනවා. මේ දවස්වල දරක් තියෙනවා. අපි දරත් හොයාගත්තා. අපේ අම්මට පුතාව දීලා මමයි මහත්තයා ගිහිල්ලා දර ටිකක් කපාගෙන ආවා. බත සපයන ගොවියට බොහොම පිං කියලා මම ඉතින් හැමදාමත් වගේ අදත් ඔන්න බත් එක ලිපෙන් තියලා ඒගොල්ලන්ට ආචාර කළා. මාළු හොද්දක් ගමේ විදිහට රසට හදා ගන්නවා නම් ඉතින් මෙන්න මේ ටික හොඳට මිරිස් ගලට දාලා අඹර ගන්න ඕනේ. සුදු ලුණු, කරපිංචා, කුරුඳු පොතු, ඒ වගේම ගොරක ටිකක් තම්බලා ගන්න ඕනේ. පරිප්පු ටිකකුත් පොඟන්න දාලා ඔන්න මිරිස් ගලට දාලා ගොරක ටික හිම අඹරගෙන මම ඔන්න මාළු එකත් ලිපේ තියාගත්තා. මේ වෙද්දි මගේ බත් එකත් ඉදිලා තමයි තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ගෙදර රසවත් උදේ කෑම හැදුනේ. බලන්නකෝ මම කෑම ටික හදාගෙන ඉවර වෙලා තමයි මේ ඔයාලට පෙන්නන්නේ. මට ඉතින් ඉස්සෙල්ලා හරියට වළම්බා ගන්න ඉඩ තිබුණ නැහැ මේ දර පෝරුණු ඇතුලේ. මම ඒක නිසා තමයි මේ ලිප කඩලා ආයෙමත් වෙනස් කරලා ගත්තේ. දැන් ඉතින් මට එතනම කෑම වලන් ටිකක් තියාගන්න පුළුවනි. මේවා ඉතින් අපි කොහොමද තියන්නේ? මූඩි වලින් වහලානේ. ඒ නිසා ඉතින් රොඩු එහෙම වැටෙන්නේ නැහැ. මඤ්ඤෝ කලී දෙකක් ගෙනල්ලා තියලා තිබුණා. ඒ දෙක හිටව ගන්නම දැන් ඒ දෙක මේ කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ දවස්වල ඉතින් මඤ්ඤොක් එහෙම තිබුණත් ඌරු නම් කනවා. ගේ අයිනෙන්වත් ටිකක් ගේ කිට්ටුවට වෙනවත් හිටවලා බලන්න කියලා මම ඉතින් මේ දෙක අරගෙන ආවා. කපලා හිටව ගන්න ඕනේ. දැන් උදේ නම් හිටවන්නේ නැහැ. මේ ටික මම කපලා තියලා වලවලුත් තාරලා තියලා හවස් වෙලා තමයි ඉතින් හිටවන්න හිතාගෙන ඉන්නේ. මොකද අල වර්ග
හිටවන්න ඕනි හවසටනේ. අල බහින්න එතකොට කියලා තමයි ඔය ගම්මු නම් කියන්නේ. ඉඩක් තියෙන වෙලාවට මේ වගේ පුංචි දෙයක් හරි වගා කරගත්තොත් අපිට ඉතින් බය වෙන්න දෙයක් නැහැ. වෑංජනයක් හදා ගන්න ඕනේ වුණොත් ඒ වගේම මේක තම්බලා වුණත් කන්න පුළුවන්නේ. ඒ වෙලාවට ගහක් ගලවලා හදා ගන්න තමයි තියෙන්නේ. මේ වගේ දේවලුත් ඉතින් වෙළඳ පොලෙන් ගන්න ගියොත් අපිට ගොඩාක් ලොකු වියදමක් දරන්න වෙනවනේ. අර පිරිමැස්ම කියන දේ කාන්තාවක් වුණාම ගෘහණියක් වුණාම අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ දෙයක්. මොකද ඉතින් නැත්තම් අපේ මහත්තයාට හැමදේම සල්ලි වලට ගේන්න ගියොත් ඒක හරිම කරදරයක්නේ. උයන්න ගන්න පොල් ටිකේ කුඩු ටික මම මේ වගේ වේලෙන්න තියා ගන්නවා හැමදාම. ඊට පස්සේ මේකෙන් අපිට තෙල් ටිකක් හිඳ ගන්න පුළුවන්. මම කාලයක් නම් වේලන්නේ නැතුව හිටියා. මොකද චූටි බබත් එක්ක බැරුව. දැන් ඔන්න ආයිමත් මම මේ දේ පටන් ගත්තා. මොකද ඉතින් සැරින් සැරේට මේ ටික අත ගන්න විතරනේ තියෙන්නේ. අවුව තියෙන තැනකින් තියලා මහා මාරු දෙයක් නෙමෙයිනේ. අපේ පර්ස් එකටත් ඉතින් ගොඩක්ම හොඳයි. මේ විදිහට පුංචියට හරි දෙයක් කරගන්නවා නම් මේවයි තෙල් ඉතින් ඇත්තටම පිරිසිදුයිනේ. අපි කඩෙන් ගෙනල්ලා ගන්න පොල් තෙල් ඉතින් එච්චර ඇඟට හොඳ නෑ කියලා ඕනම කෙනෙක් දන්නවනේ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.